අද මම අවිස්සාවෙල්ලේ තමයි ඉන්නේ. මේ ලස්සන තැනකට ඇවිල්ලා ඉන්නවා අවිස්සාවෙල්ලේ ගාඩන් එකට. ඉතින් අපි බලමු මේ සීතාවක පාක් කියලා කියන්නේ. අපි බලමු මේ අවට පරිසරය හරි ලස්සනයිනේ. මට හිතුණා මේ අවට පරිසරයේ තියෙන දේවල් චුට්ටක් ඔයාලට දෙමළෙන් කියලා දෙන්න. පොඩ්ඩක් මේ දැන් වටපිටේ පේන්න තියෙන දේවල්. අපි බලමු අන්න අර පැත්ත. ඒ පැත්තේ තියෙනවා ලස්සන වැවක්. බලන්න ලස්සන කොච්චරක් ලස්සනද කියලා. වැවට කියනවා පුතේ දෙමළෙන් කුලම් කියලා. කුලම්. ඔයාට පේනව නේද අර ඈතින් යන බෝට්ටුවක්. පේනවද? ඔන්න සුදු පාට ලස්සන හංස බෝට්ටුවක් යනවා වතුරේ. මේ වැවේ යනවා. එහෙනම් හංස බෝට්ටුවට කියනවා අන්නම් පඩහු. අපි සාමාන්‍ය බෝට්ටුව කියලා ගන්නවා නම් පඩහු කියලා කියන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඈත ගස් පේනවනේ ගොඩාක් ඈතින්. එතකොට ගස් වලට අපි කියන්නේ මරංගල්. ගසනම් මරම් ගස් කියනකොට මරංගල්. මෙන්න මේ ළඟ පේනවද මෙන්න මෙතන ලස්සන මල් තියෙනවා. එක එක පාට තියෙනවා. මල් නම් එතකොට අපි කියන්නේ පූක්කල්, සිවප්පු, ඊට පස්සේ කහ පාට තියෙනවා මංජල්. එක එක පාට වලින් නේද සිවප්පු කීවේ රතු පාට, මංජල් කීවේ කහ පාට. ඒ වගේම මෙන්න මෙතන පාත ලස්සනට තනකොළ වවලා තියෙනවා. තනකොළ වලට කියනවා පුතේ පුල් කියලා. පුල් කියලා කියන්නේ තනකොළ.